अऊदु बिल्लाहि मिनश शैतानिर रजीम बिस्मिल्लाहिर रहमानिर रहीम। अहमदिया मुस्लिम जमाते वतमन नायक हज़रत मिर्ज़ा मसरूर अहमद खलीफतुल मसीह अल खामिस ಐದೊಂದು ತುಮಾನನ್ ವಿಸಿನ್ ಕ್ರಿಸ್ತು ವರ್ಷ 2025 ಡಿಸೆಂಬರ್ ಮಾಸ 19ನೇ ದಿನ ಸಿಕುರಾದ ಬ್ರಿತಾನಿಯೆ ಟಿಲ್ಫೋರ್ಡ್ ಇಸ್ಲಾಮಾಬಾದ್ ಹಿರ್ ಪೀಟಿ ಮಸ್ಜಿದ್ ಮುಬಾರಕ್ ಹಿ ದೇಶನಾ ಕರ್ಲದ ಜುಮ್ಮಾ ಖುತ್ಬಾವೆ ಸಾರಾಂಶ ಎತುಮಾನನ್ ತಶಹುದ್ ತಾವುದ್ ಸಹ ಸೂರಾ ಫಾತಿಹಾ ಉಸುರೀಮೆನ್ ಅನತುರುವ මෙම කුරාන් වැකියද පාරායනා කළේය. ලකද් කාන ලකුම් ෆී රසූලිල්ලාහි උස්වතුන් හසනතුන් ලිමන් කාන යර්ජුල්ලාහ වල් යෞමල් ආඛිර ව ذකරල්ලාහ කසීරා. එහි අර්ථය අල්ලාහ් සහ අවසන් දිනය කෙරෙහි බිය දක්වන මෙන්ම අල්ලාහ්ව බැහැවින් සීපත් කරන අයහට සැබැවින්ම අල්ලාහ්ගේ වක්තුරුවරයාණන් වන මොහම්මද් නබින්න සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තුල විශිෂ්ට වූ ආදර්ශයන් නුඹලාට ඇත. හදරත් ආයිෂා රලියල්ලාහු තුමියගෙන් ඔබ අපහට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ උසස් ගති පැවැතුම් හා ආදර්ශයන් ගැන කියා දෙන්නැයි සහාබිවරුන් ඇසූහ. එවිට ඇය ඔබලා ශුද්ධ කුරානය අධ්‍යයනය නොකරන්නේද? එහි නබිවරයාණන්ගේ උසස් ආදර්ශයන් ගැන අල්ලාහ් දෙවියන් සාක්ෂි දරා ඇත. වඉන්නක ලඅලා ඛුලුකින් අලීම්. එනම් ඕ මුහම්මද් නියත වශයෙන්ම ඔබ අතිශ්‍රේෂ්ඨ ගුණාංගයන් හිමි කරගෙන ඇත්තෙහියයි අල්ලාහ් දෙවියන් පවසා ඇතැයි කීවාය. එසේනම් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අල්ලාහ්ගේ මෙන්ම ඔහුගේ මෙවීම් වලට කළ යුතු යුතුයකම් අතින්ද උසස් ආදර්ශවත් පුරුෂයෙක් යයි අල්ලාහ් දෙවියන් පවසා ඇත. එම නිසා ඔබලා එතුමාණන්ගේ උපදෙස් පමණක් ඇසීමෙන් ප්‍රමාණවත් නොවන අතර එතුමාණන්ගේ උසස් ආදර්ශයන්ද කායිකව අනුගමනය කළ යුතුයි. ඊමාන් නම් විශ්වාසය පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා යහපත් ක්‍රියාවන්ද ඉටු කළ යුතුයි. එය මුස්ලිම් වරුන්ගේ වගකීම වේ. අද ලෝකයේ මිනිසුන් සුළු වදන් කිහිපයක් යහපත් ලෙස ඉදිරිපත් කර ප්‍රශංසාවට ලක් වෙති. ජනයා අතර ප්‍රසිද්ධ වෙති. ඒ සඳහා සම්මාන හා නොබෙල් ත්‍යාග ලබා ගනිති. ඒ සඳහා කිසියම් කමිටුවක් හෝ සංගමයක් විසින් එවැනි ත්‍යාග පිරිනමනු ලබන්නේය. නමුත් මුළු සමූහයම සාක්ෂි දරන අන්දමට ලොවෙහි ප්‍රචලිත නොවැති. මෙලෝ ඉතිහාසයේ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තරම් සුප්‍රසිද්ධ පුරුෂයෙක් හැර අන් කිසිවෙක් බිහි නොවිය. මන්ද එතුමාණන් පිළිබඳව පැසසුමට ලක් වූ සුභාරංචි සියලු ආගම් ග්‍රන්ථවලද සඳහන් වී ඇත. නිදසුනක් ලෙස අරාබි සමූහය එතුමාණන්ගේ නබිත්වයට පෙරම සාදිකියයිද අමීන්යයිද ආමන්ත්‍රණය කළහ. එවන් සුපතල නාමයන් මෙතෙක් කිසිවෙක්වත් හිමි කරගෙන නැත. එමෙන්ම එතුමාණන් ලොවේ මුළු මිනිස් සංහතියටම අභියෝග කළේ තමන් අල්ලාහ් වෙතින් එවනු ලැබූ ඔහුගේ වක්තුරුවරයාණන් බවත් ඔහු අනුගමනය කළ යුතු බවත්ය. මේ අල්ලාහ් දෙවියන් වෙතින් මුළු ලෝකට කැඳවනු ලැබූ ශ්‍රේෂ්ඨතම වාදයයි. ඒ නිසා හදරත් මසීහේ මෞද් අලයිහිස්සලාම් තුමාණන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ උසස් ගති පැවැතුම් පිළිබඳව පොත් රාශියක් ලියා ඇත. දීබාචා කුරාන් කරීම් නම් පොතද හදරත් ඛලිෆත් මසීහ් සානි රලියල්ලාහු තුමාගේ සුප්‍රකට පොතකි. එහි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ උසස් ආදර්ශයන් ගැන සවිස්තරව පැහැදිලි කර ඇත. ඒ සමගම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ සීරත් නම් ජීවන චරිතය පිළිබඳවද පොත් රාශියක් ලියා ඇත. ඒවා අප අධ්‍යයනය කළ යුතුයි. එයින් විස්තර කිහිපයක් මා මෙම කුත්බාවෙහි ඉදිරිපත් කරමි. ප්‍රථම විස්තරය අල්ලාහට කළ යුතු යුතුයකම් එනම් ඔහුට නැමැදීම අතින් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ උසස් ආදර්ශය කුමක්ද යන්නයි. මන්ද එතුමාණන් අල්ලාහ් විසින් එවනු ලැබූ වක්තුරුවරයාණන්ගේ නවක වූ ශරීඅත් නම් දේවනීතිය ලොවෙහි ක්‍රියාත්මක කිරීමට වගකීම් පවරනු ලැබූ දූතයාණන්ය. තමන් සමූහයට අනුශාසනාව ලබා දී ඔවුන්ව සංශෝධනය කිරීම එතුමාණන්ගේ පළමු වගකීම විය. එතුමාණන් ඒ අතින් සංශෝධනය කළ එතුමාණන්ගේ දෑවැන්ත අධ්‍යාත්මික විප්ලවය වූයේ එතුමාණන් මිලේච්ඡ මිනිසාව උගතෙකු කරවා අවසානයේදී දේව ගැතියෙකු බවට පත් කරවීමයි. එයම විශාල කර්තව්‍යයක් විය. ඒ අතරතුරම එතුමාණන් අල්ලාහ් දෙවියන්ට කළ යුතු යුතුයකම් පැහැර නොහැරියේය. එතුමාණන්ගේ ජීවිතයේ නොයෙකුත් බාධක හිරිහැර පැමිණියද එම යුතුයකම් අත් නොහැරියේය. එවන් උසස් ආදර්ශය මත හදරත් ආයිෂා රලියල්ලාහු තුමිය මෙසේ පවසයි. දවසක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මාගේ නිවසේහි රාත්‍රියේ අගභාගයේදී අල්ලාහ් දෙවියන්ට නැමදුම් කරමින් සිටියේය. එවිට එතුමාණන්ගේ පාදයේ පතුල රතු පැහැයෙන් ඉදිමී තිබුණි. එතුමාණන් සලාතය අවසන් කළායින් පසු මා එතුමාණන්ගෙන් අල්ලාහ්ගේ වක්තුරුවරයාණනි ඔබ මෙතරම් වෙහෙස වී නැමදුම් ඉටු කරන්නේ මන්ද? ඔබට නිදහස ලැබී තිබියදී තමන්ව කරදරයක දමාගන්නේ මන්ද?
අල්ලා දෙවියන් වෙතින් ඔබට පෙර හා පසු පාපයන් පවා ක්ෂමා ලබා දී තිබියදී ඔබ නැවතුමෙන් නිදහස් නොවන්නේ මන්දැයි විමසුවාය. එයට එතුමාණන් නියත වශයෙන්ම මා අල්ලාහගේ ප්‍රිය වූ වක්තුවරයාණන් වෙමි. මාහට විශේෂ ක්ෂමාවද ලබා දී ඇත. අෆලා අන් අකුන අබ්දන් ශකූරා. මේ නිසා මා ඔහුට ස්තුතිවන්ත දාසයෙකු විය යුතු නොවේදැයි පැවසුවේය. ඒ නිසා අල්ලාහට ස්තුතිවන්ත වන පිණිස ඔහුට නැමදුම් කිරීම මිනිසාගේ පරම යුතුයකමකි. එයම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ උසස් ආදර්ශයකි. අපගේ නැමදුම්හි තරාතිරම් උසස් කළ යුතුයි. සමහර අය තරුණයින් පවා මාගෙන් අප අල්ලාහ් දෙවියන්ට නැමදුම් කළ යුත්තේ කෙසේද? අපගේ නැමදුම් අල්ලාහට අවශ්‍ය වන්නේද යන්න විමසන්නෝය. එලෙසම ඇතැම් මිනිසුන් දෙවියන්ට නැමදුම් කර ඔහුගෙන් දුආ අයද තමන්ට කිසිවක් නොලැබුණේ යැයි චෝදනා නගති. තවද අප දෙවියන්ට නැමදුම් කළ යුත්තේ මන්දේ ප්‍රශ්න නගති. ඒ චෝදනාවන් හා ප්‍රශ්නයන් සඳහා කදිම ප්‍රතිචාරය ඉහත සිද්ධිය තුළින් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිචාරයයි. අවසන් සමයේදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට සමූහ සලාතය සඳහා සහභාගී වීමේ කැමැත්ත කතරම් දුරට තිබුණේදැයි මෙම සිද්ධිය තුළින් අපට වටහා ගත හැක. දවසක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් රෝගාතුරව සිටියේදී සමූහ සලාතය සඳහා වේලාව පැමිණීමේදී එතුමා දෙදෙනෙකුගේ කරට අත දමා එතුමාණන්ගේ පාදයන් බිම ඇදී යන තරමට අපහසුතාවයේ මැද්දෙන් පල්ලියට පැමිණියේය. නමුත් මිනිසා රෝගාතුරව සිටියේදී සලාතේ වැතිර සිටමින් ඉටු කළ යුතුයයි අල්ලාහගේ නියෝගය තිබියදී තම රෝගය ගැන නොතකා එතුමාණන්ට සුළු ශක්තියක් ලැබූ විගසව සමූහ සලාතයට සහභාගී වීමේ කැමැත්තක් තිබුණේ. තවත් දවසක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් රෝගාතුරව සිටියේදී සමූහ සලාතයට වේලාව පැමිණි විට එතුමාණන් හදරත් අබූබකර් රලියල්ලාහු තුමාට සලාතය මෙහෙ යවන ලෙස නියෝග කළේය. නමුත් එතුමාට තරමක් ශක්තිය ලැබූ විට එවෙලෙහිම එතුමාණන් පල්ලියට පැමිණ සහභාගී විය. මෙහිදීත් මිනිසුන් මාගෙන් සලාතේ ඉටු කළ යුත්තේ කෙසේදැයි විමසති. එයට මා එය බිය බැතිමත් කමින්ද මධ්‍යස්තවද පහසුවෙන්ද ඉටු කළ යුතුයයි පිළිතුරු දෙන්නෙමි. දවසක් සහාබිවරුන් නබිවරයාණන් වෙත පැමිණ අල්ලාහගේ වක්තුරුවරයාණනි, ඔබතුමාට නම් තමන්ගේ යහපත් ක්‍රියාවන් තුළින් මෝක්ෂය ලැබෙනවාමය. මන්ද අල්ලාහ් දෙවියන් ඔබතුමාට විශේෂ කරුණාව හා ක්ෂමාව ලබා දී ඇතැයි කියූ සෙනින් එතුමාණන් ඔබලා එලෙස නොපවසන්න, මාහටත් යහපත් ක්‍රියාවන් හි බලයෙන් ක්ෂමාව ලබාගත නොහැකිය. ඒ අල්ලාහගේ අනුග්‍රහය හා පිහිටෙන්ම ලබාගත හැකි වන අතර වෙන ක්‍රමයකින් ලබාගත නොහැකියයි කීවේය. සහී බුඛාරි හදීසයේ හදරත් අබූ හුරෛරා රලියල්ලාහු තුමා මෙසේ ප්‍රකාශ කර ඇත. දවසක් ඔහු නබිවරයාණන්ගෙන් අල්ලාහගේ වක්තුරුවරයාණනි, යහපත් ක්‍රියාවෙන් පමණක් ස්වර්ගයට යෑමේ සහතිකය ලබාගත හැකිදැයි විමසීය. එයට නබිවරයාණන් එසේ කල නොහැකියයි ප්‍රතිචාර කළ පසු ඔහු නබිවරයාණනි, එසේනම් ඔබහටත් එම නියමය අත්වන්නේද ඇසූ විට එතුමාණන් එසේය, මාහටත් යහපත් ක්‍රියා මගින් ස්වර්ගයට යෑමේ සහතිකය ලබාගත නොහැකියයි පැවසුවේය. දවසක් නබිවරයාණන් සහාබිවරු නමතා ඔබලා කිසිවිටකත් මරණය නොපතන්න. මන්ද ඔබලා යහපත් ක්‍රියාවන්හි යෙදී සිටියහොත් එමගින් අල්ලාහ් ඔබලාගේ අධ්‍යාත්මික තත්ත්වය උසස් කළ හැක. තවද ඔබලා පව් කළහොත් එයින් බේරීමට ඔබලාට ක්ෂමාව අයදීමට වරම් දෙන්නේය. එමගින් ඔබලාට ක්ෂමාව ලැබෙනු ඇත. ඒ නිසා ඔබලා මරණය නොපතන්නේ කීවේය. හදරත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ අවංකභාවය, නිහතමානීත්වය හා සංශෝධනය කරේ දැක්වූ ඇල්ම යනාදිය පිළිබඳව මෙම සිද්ධිය තුළින් දැනගත හැකි. දවසක් රාත්‍රිය අගභාගයේදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තම දියණිය වූ ෆාතිමා තුමියගේ නිවසට ගොස් තට්ටු කළේය. එවිට හදරත් අලි රලියල්ලාහු තුමා දොර ඇරියේය. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔබලා තහජුද් සලාතය ඉටු නොකරන්නේදැයි විමසුවේය. එයට අලි රලියල්ලාහු තුමා අල්ලාහගේ වක්තුරුවරයාණනි, අල්ලාහගේ අභිමතය පරිදි අපට නින්ද ගියහොත් එම සලාතය ඉටු කළ නොහැකි. අප නින්දෙන් පසුවන්නෙමුයි පිළිතුරු දුන්නේය. එවිට නබිවරයාණන් ඔබලා තහජ්ජුද් සලාතය ඉටු කරන්නේයයි පවසා ගෙයින් එළියට බැස වකානල් ඉන්සානු අක්සර ෂයින් ජදලා යයි වරින් වර පවසමින් ගියේය. එහි අර්ථය මිනිසා නිතර නිතර වාද කරයි, තමන්ගේ අඩුපාඩු වසන් කිරීමට නිදහසට කරුණු සොයයි යන්නයි. සාමාන්‍යයෙන් පිළිතුරු විය යුත්තේ
අපහට වැරදි සිදුවිය, අපහට අමතක විය, අප ක්ෂමාව ඉල්ලන්නම යන්නයි. නමුත් හදත් අලියල්ලා තුමා දෙවියන්ට සාක්ෂි පැවරු නිසා නබිනායක සල්ලසලම් තුමාණන් එයට එරෙහිව කිසිවක් නොපැවසීය. මේ එතුමාණන් තම පවුලට ලබා දුන් කදිම තර්බියත් ආගමික පුහුණුවකි. මෙකල තහජ්ජත් වැනි රාත්‍රී නැමතුම් වලින් වළක්වන්නා වූ විවිධ නරක උපායන් බිහි වී ඇත. මිනිසුන් නිදි මරමින් ස්මාර්ට්ෆෝන්, ඉන්ටර්නෙට්, ටීවී, සෝෂියල් මීඩියා භාවිතා කර රාත්‍රිය අතපසු කර තහජ්ජුද් සහ ෆජර් වැනි සලාතයන්ද ඉටු නොකරති. රාත්‍රී සමය මිනිසාට නිදා ගැනීම සඳහා මවා ඇති බව දැනගත යුතුයි. එම දේව අනුග්‍රහයෙන් ප්‍රයෝජන ලබා ගත යුතුයි. තාවකාලික ආශාවන් පසුපස හඹා යෑමෙන් වැළකී සිටිය යුතුයි. නිදිමරා රාත්‍රී නැමතුම් හා හිමිදිරියේ ෆජර් නැමතුම් අතපසු කිරීම පාප ක්‍රියාවකි. එලෙසම අල්ලාහ් දෙවියන් අපහට ශරීර අවයව ලබා දී ඇත්තේ එයින් යහපත් ප්‍රයෝජන ලබා ගැනීමටය. නිදසුනක් ලෙස අල්ලාහ් දෙවියන් අපට කන් දෙකක් ලබා දී ඇත. එයින් යහපත් අයුරින් ප්‍රයෝජන ලබා ගත යුතුයි. යහපත් අවදන් වලට උපදෙස් වලට සවන් දිය යුතුයි. තමන් තුළ පිවිතුරු සංශෝධනය ඇති කරගත යුතුයි. මිහිරි වදන්, යහපත් වදන් ඇසිය යුතුයි. නමුත් මිනිසුන් තම කන් වලින් එවන් යහපත් දේ ලබා ගැනීම අත්හැර අනුන්ගේ වැරදි සොයා කේලාම් එසීමෙන් තෘප්තිය ලබති. අනුන්ගෙන වැරදි හා අඩුපාඩු අසා අනෙක් අයට පතුරවා හැරීමට උත්සාහ දරති. මේවා නුසුදුසු ක්‍රියාවන්ය. එයින් වැළකී සිටිය යුතුයි. ඒ ගැන නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පව හසරත් මසීහ් මෞද් අලයිහි සලාම් තුමාණන් පවා අවධානය යොමු අපට උපදෙස් ලබා දී ඇත. දවසක් ස්ත්‍රියක් තම පුතගේ සොහොන අසල හඬා වැළපෙමින් සිටියාය. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඇයව දැක "ඕ ස්ත්‍රිය, මෙම අවස්ථාවේදී ඉවසා ගන්න. ප්‍රාර්ථනා කරන්න. මන්ද අල්ලාහගේ අභිමතය සැමට වඩා අභිවවා තිබෙන්නේ" යයි කියූ විට එම ස්ත්‍රිය නබිවරයාණන්ව නොහඳුනමින් කඩිනමින් මෙසේ කීවාය. "මාගේ මියගිය පුතෙකු කෙරෙහි මා තුළ වූ දුක මා පමණක් දන්නෙමි. ඔබගේ පුතුන් මියගියහොත් ඔබට ඉවසීම කියන්නේ කුමක්දයි තේරේවි." එවිට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ස්ත්‍රිය මාගෙත් පුතුන් 7 දෙනෙක් මිය ගොස් ඇතැයි පවසා එයින් සංසුන්ව නික්ම ගියේය. හදරත් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ඉවසීම සියල්ලන්ට වඩා අති උසස්ය. එයට සමාන කල නොහැක. එතුමාණන්ට අධ්‍යාත්මික රජකම ලැබුණත් සියලු දෙනා සමග යුක්තියෙන් කටයුතු කළේය. කිසිවෙකුගෙන් සැරකමක් දක්වනු ලැබුවොත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඉවසීමෙන් කටයුතු කළේය. මේ ආකාරයට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ආදර්ශයන් සෑම අංශකයෙන්ම අපට මහඟු මඟ පෙන්වීමක් ලැබෙන්නේය. මින් ඉදිරියටත් ඉන්ෂාල්ලා මේ ගැන මා විස්තර කරන්නෙමි. හදරත් මසීහ් මෞද් අලයිහි සලාම් තුමාණන් මෙසේ පවසයි. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් උතුම් ගුණාංගයන් අතින්ද, ගති පැවතුම් අතින්ද, යහපත් ක්‍රියාවන් අතින්ද, යහපත් වදන් පැවසීම අතින්ද සියලු ආකාරයෙන් අපහට උතුම් ආදර්ශවත් නබිවරයාණන්ය. ඒ නිසා එතුමාණන් පරිපූර්ණ මිනිසා යයි අමතනු ලැබීය. එම ආශිර්වාදලත් නබිවරයා කාතමුල් අන්බියා, කාතමුල් අස්ෆියා, කාතමුල් මුර්සලීන්, ෆක්රුල් මුර්සලීන් වන එකම මිනිසා හදරත් මුහම්මද් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ය. දෙවියාණනි, අපගේ ප්‍රිය වූ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට අනන්ත ආශිර්වාදයන් හා අනුග්‍රහයන් දක්වත්වා. කිසිවෙකුටත් නොදුන් අනුග්‍රහයෙන්ද මෙතුමාට ලබා දෙත්වා. අල්ලාහ් දෙවියන් අප සියලු දෙනාට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ උසස් ආදර්ශයන් අනුව ක්‍රියා කිරීමට භාග්‍ය ලබා දෙත්වා. සැබෑ මුස්ලිම් වරුන් වීමටත් භාග්‍ය ලබා දෙත්වා. එතුමාණන්ගේ සාම පණිවිඩය මුළු ලොවෙහිම පතුරවීමට වරම ලබා දෙත්වා. අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් ව ආලි මුහම්මදින්.